හෙලෝ ගයිස් සාදරෙන් පිළිගන්නවා මයින්ඩ් ගේමින් මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරන් ආවේ කොහොමද Free Fire normal Free Fire account එකේ lobby max Free Fire එකේ වගේ කරන්න කියලා. ඉතින් තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා like එකකුත් දාගෙන යන්න. ඒ වගේම මතක් කරනවා top up කරගන්න කට්ටියට top up කරන්න විශ්වාසනීයම තැනක් තමයි ෆිලක්ස් ගේමින් කියන්නේ. ඉතින් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් ලින්ක් බොක්ස් එකේ දාලා තියන්නම් එයාගේ නම්බරේ. ඉතින් ඔයාලා top up කරගන්න අය ගිහිල්ලා එයාගෙන් top up කරගන්න කියන ගමන් back to the video. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයාලගේ Free Fire account එකට log වෙන එක. ඉතින් ඔන්න ඔහම account එකට log වෙන්න ඔන්න ටික වෙලාවක් ඉන්න මම පොඩ්ඩක් ඔන්න ඔහම log වෙනකන් ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න ඕනේ. ඉතින් මම අලුතෙන් guild එකක් හදන්න යනවා. ඒ guild එකට ඉතින් සුදුසු නමක් ඔයාලා comment box එකේ comment කරන්න කියලා මම ඉල්ලනවා. නෑ ඉතින් log වෙනකන් අපි පොඩ්ඩක් ඉවසන් ඉමු. දැන් ඔන්න ඔහම log වෙනවා. හරිද? ඉතින් ඔහම log වෙලා ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියන්නේ මේ දකුණු setting වලට යන එක. setting වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවනේ display කියලා. ආන් ඒක උඩ එකපාරට touch කරගන්න. ආන් ඒක ඊට පස්සේ තියෙනවා lobby style කියලා. ආන් ඒක dynamic දාගන්න ඕනේ. ඉතින් ඒක dynamic දාගෙන ඊට පල්ලෙහා තියෙන තුනත් on කරගන්න ඕනේ. ඉතින් ඒක සමහර අයගේ off වෙලා තියෙනවා ඒවා on කරගන්න. එහෙම වුණොත් තමයි ඔයාලට වගේ තියෙන්නේ. ඉතින් පොඩිම පොඩි වැඩයි තියෙන්නේ. ඉතින් ඕක on කරගෙන ඔයාලා දැන් ඔතනින් back වෙන්න. හරි ඉතින් back වුණත් වැඩේ හරි ගිහිල්ලා නැහැ නේද? ඉතින් දැන් ඔයාලා කරන්න තියෙන්නේ මෙතනින් අයින් වෙන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න මගේ අතින් මොකක්ද වුණා ඔතනින් ගේම් එක කපලම දාන්න. ආයි ඉතින් max එක ගන්න වෙනවා. ගේම කපලම දාන්න. ඔන්න ඔහම ගේම කපන්න ඕනේ. ඔන්න ඔහම අයින් කරලා ඔහම ඔතනින් ඔහම කපලම දාන්න. ඒකලා ආය මුලින් ඉඳන් ගේමට log වෙන්නකෝ බලන්න. වැඩේ හරි ගියොත් ගොඩ නේද යාළුවනේ. ඉතින් ඔන්න ඔහම ඔබලා එකපාරක් ඔන්න ඔහම එනවා. දැන් ඉතින් ආයෙ එනකන් ටික වෙලාවක් ඉන්න එපයි නේද? හරි දැන් ඉතින් ඔහම log වුණාම බලන්නකෝ දැන් ඔහම හරි ගිහිල්ලා නේද? දැක්කනේ මැජික්. දැන් ඉතින් ඔයක ඔයාගේ lobby වෙනස් කරගන්න පුළුවන් ඉතින් ඔයාලට. ඔයාලා gun weapon vehicle එහෙම දාලා. ඉතින් උතන touch කරන්න. ඒකලා touch කරලා ඔතනින් ඔයාලට කැමති gun එකක් fist එකක් එහෙම දැම්ම හැකි. ඉතින් ඔහම ඔයාලට කරන්න තියෙන්නේ ඉතින් මෙතනින් ඔහම ඇදලා මේ මෙතන දාන්න ඕනේ. මෙතනින් ඔහම ඇදගෙන ඔහම ඇවිල්ලා මේ තුනෙන් එකකට දාන්න ඕනේ. මම දාන්නේ දී බලන්නකෝ. ඔහොම දැන් ඇවිල්ලා දැක්කනේ දාපු විදිහ. ඉතින් මගේ ආස ගන්න තුන මේ හින්දා මම එහෙමම දානවා. කරලා අපි ආව vehicle එක බලන්න. ඉතින් මේ මෙතන vehicle එක touch කරලා ඔයාලට පුළුවන් ඒක ඔටෝ කරගෙන විදිහට මේ මෙතන පල්ලෙහා තියෙනවා ටික් එකක්. ඉතින් ඔයාලට කැමති vehicle එකක් දාලා ඕනනම් කරකලා ලස්සනට තියන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට ඔටෝ කරගෙන දාන්නේ ටික් එක දාන්නත් පුළුවන්. නේද? ඉතින් ඔහොම කැරගෙනවා බලන්න ඕනේ ලස්සනට කැරගෙන එක ඔයාලට එතනට කැමති එකක් දැම්ම හැකි. ඉතින් මං දැක්කනේ පේනවනේ. ආන් එහෙම ඕනනම් ඔයාලට ටික් එක අයින් කරලා තියන්නත් පුළුවන්. ඉතින් දැන් මම පෙන්නන්නම් lobby එකට දාන්න ඕන rank එක. ඉතින් මේ rank පොඩ්ඩක් ඉන්න මේ rank කියන එක ඔබලා ඔයාලා ආන් එතනට යන්නකෝ. ඔහොම ගියාට පස්සේ ඔයාලට BR දාන්න ඕන නම් මේ BR කියන එකේ මෙන්න මෙතන තියෙන ටික් එකක්. ආන් ඒ ඉතින් ටික් එක on කරගන්න ඕනේ. CS දාන්න ඕන නම් CS වල කී මෙතන තියෙන ටික් එක on කරගන්න ඕනේ. ඉතින් මේ මෙතන තමයි තියෙන්නේ ටික් එක. ඉතින් ඒ ටික් එක on කරගත්තාම ඉතින් ඔයාලට lobby එක පෙන්නන්නේ rank එක. මං ආස CS ඉඳලා මං CS rank එකේ ටික් එක දාගත්තා. ඉතින් දැන් මෙතනින් back වුණාම පේනවනේ. දැන් ඊට පස්සේ මෙතන වම් පැත්තේ level එකේ ඉඳන් කරකන්න. හැබැයි මේ මිනිහගේ කර අල්ලන්න එපා. දැක්කනේ. අනිත් පැත්තෙන් කරකුවාම මෙතන wall skin එක ගන්න තියෙනවා. ඉතින් ඔයාලට wall skin එක ඔබලා ඔයාගේ කැමති wall එකක් දාගන්නත් පුළුවන්. ඉතින් ඒකත් ඔටෝ කරගෙන දාන්න පුළුවන් නැත්නම් ලස්සනට හදලා දාන්න පුළුවන්. පේනවනේ. ඒක ඔටෝ කරගෙන දාන්න පුළුවන් ලස්සනට හදලා දාන්න පුළුවන්.
ඉතින් මම මේ වෙලේ ඔටෝ කැරකෙන්ට දානවා. මං ආසම බෝල් එක දාලා. ඉතින් දැන් ඔතනින් අයින් වුණාම මෙන්න මෙතන පේනවා ස්කේට් බෝඩ්. මට කැමති ස්කේට් බෝඩ් එකකුත් දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහම ඒකත් ඔටෝ කැරකෙන්ට දාගන්න පුළුවන් ඔයාලට. ඉතින් මාත් ස්කේට් බෝඩ් එකක් තෝරගෙන ඔන්න ඔහම දාගන්නවා. හොඳට ස්කේට් බෝඩ් එකක් කොහොම තෝරගෙන ඉතින් ඔයාලත් කැමති ස්කේට් බෝඩ් එකක් තෝරගෙන දාගන්න. ඔහොම දාගත්තට පස්සේ ඔයාලා ඔතනින් බැක් වෙන්න. ඉතින් දැක්කනේ ඔහොම තමා ෆ්‍රී මේ මැක්ස් ලොබිය තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් එකක් දාලා අලුත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. එහෙනම් ටටා බයි.